කිතුනුවන් වෙන අපි ජීවමානව වැඩින්න දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ ප්‍රශංසාව කොහොම ප්‍රශංසාවක් වෙන්න ඕනේද? අපේ එදිනෙදා ජීවිතයේදී අපි අන් අය අපිට විවිධ පාරට්ටු කිරීම් කරගන්නවා. ප්‍රශංසාව කියන්නේත් පාරට්ටු කිරීමක් තමයි. දන්නවද උන්වහන්සේට ප්‍රශංසා කරන්න කියලා උන්වහන්සේ අපිට එක තැනක් සීමා කරලා නැහැ. අපිට දේවස්ථානයේදීත් උන්වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්. දේවස්ථානයෙන් පිට ඉඳගෙනත් උන්වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්. මතක් කරලා බලන්න අපි එදිනෙදා ජීවිතයේදී කෙනෙක්ට පාරට්ටුවක් කරනවා නම් අපේ මූණේ ඉරියව්ව වෙනස් වෙනවා. අපේ මූණේ ඉරියව්ව සතුටු ඉරියව්වකට වෙනස් වෙනවා. පෞද්ගලිකව අපි හිතලා බලමු බොහෝ වෙලාවල් වලදී දෙවියන් වහන්සේට අපි කරන ප්‍රශංසාව මොන වගේද? සමහරක් වෙලාවට කෙනෙක් මෙහෙයවන් නිසා අපි ප්‍රශංසා කරනවා දෙවියන් වහන්සේට. නැත්තම් එක කාලසටහනකට වැඩ කරන කෙනෙක් නම් ඒ කාලසටහනේ කියලා තියෙන නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවාද? අපි මිනිස්සුත් එක්ක කරන පාරට්ටු වගේද දෙවියන් වහන්සේව පාරට්ටු කරද්දී උන්වහන්සේව අපි පාරට්ටු කරන්නේ. උන්වහන්සේට අපි ප්‍රශංසා කරන්නේ. එහෙම වෙන්නේ නැතුව අපි අපේ හදවතින්ම අපේ ආත්මයෙන්ම උන්වහන්සේට දෙන්න ඕන ප්‍රශංසාව දෙමු. මොකද උන්වහන්සේ ජීවමානව අපි අතර වැඩ ඉන්න දෙවියන් වහන්සේ. අපි උන්වහන්සේට ප්‍රශංසා කරද්දී උන්වහන්සේ ගැන ප්‍රශංසාව කියවෙන ඕනම ගීතිකාවක්, ඕනම රිද්මයක යන ගීතිකාවක් අපි උන්වහන්සේට ගායනා කරන්න පුළුවන්. තමන්ගේ ආත්මෙන් තමන්ගේ ජීවමානව වැඩ සිටින ඒ දෙවියන් වහන්සේට කරන මේ ප්‍රශංසාව ඇල්මරණු දෙයක් වෙන්න නම් දෙන්න එපා. අපි උන්වහන්සේව ප්‍රශංසා කරද්දී කාරණා කියලා අපේ මුළු හදවතින්ම අර්ථයක් ඇතුව ජීවලිතෙන් උන්වහන්සේව ප්‍රශංසා කරමු. ජේසු පිහිටයි.